කාහට කෙලෙස යුතුකං ඉටු කළත් මට මම විතරමයි එය දැන සිටිමි මම. නේද අපි යුතුකං කරනවා වගකීම් කරනු. දැන් ඔයත් උදේ නැගිට වෙලා ඉඳන් මොකද කරන්නේ? බත් උයනවා, පාරසල් ගැට ගහනවා, ගෙවල් අතු ගන්නවා, ඇඳුම් හොදනවා, මකළු දල් කඩනවා, මල් හිටවනවා. කවුරු වෙනවද? අනුන් වෙනුවෙන්. මහත්යව සතුටින් තියන්න, නෝනව සතුටින් තියන්න, දරුවන්ව සතුටින් තියන්න. නේද? අනුන්ගේ සතුට වෙනුවෙන් වැඩ කරන්න. ඒ යුතුකම් වගකීම් ඔක්කොම පිළිබඳ දවසක මරණයෙන් කෙලවර වෙනවා. මරණයෙන් මෙහත් කෙලවර වෙන්න පුළුවන්. සමහර වෙලාවට කොච්චර කරත් දරුවා මනාප වෙන්න පුළුවන්. දේපොළ වලට තරහ වෙලා යන්න පුළුවන්. නේද? අපි හිතාගෙන ඉන්න ඔක්කොම අවසාන වෙනතුරු මාත් සමග ඉඳී කියලා. නමුත් මගදී අතහැර යන අය ඉන්න පුළුවන් ඕන තරම්. නිසා භාග්‍යවතුන් වහන්සේ අපිට පැහැදිලිවම දේශනා කරනවා මේ හිත හදලා තිබ්බ ප්‍රශ්නයක් නෑ. හිත හදලා තිබ්බාම පින්වත්නි ප්‍රශ්න ගැටලු අපිට ආවා කියලා අපි ඒවෙන් පෙලෙන්න යන්නේ නෑ. හිත හදලා නැත්තම් ප්‍රශ්න නෑ. දැන් ඔයත්තන්ට පුළුවන් නම් වීදුරු භාජනයක් වුණත් බිඳෙනවා කියලා දැනගෙන පරිහරණය කරන්න. බිඳිච්ච දවසට දුකක් නෑ. බඳුන පාවිච්චි කරන්න බිඳෙනවා කියලා දැනගෙන. හැබැයි බිඳෙනවා කියන අදහස දීලා තිබෙන්නේ නැත්තම් මොකද වෙන්නේ? බිඳුනට පස්සේ හිත හදාගන්න බෑ.